හායි ළමයි ඉතිං වීඩියෝ එකක් ගෙනවා ඕලෙවල් ළමයින්ට 2025 ඕලෙවල් ළමයින්ට තව දවස් 11කින් ඕල විභාග තියෙනවා. කියන්නේ 2026 2/17 වෙනිදා. ඉතිං මට කියන්න තියෙන ගොඩක් අය ඕලෙවල් ළමයි මගේ channel එකකින් අහලා තිබ්බා. කොහොමද අයියෝලවට මෙහෙම පාඩම් කරේ, මට මෙහෙම පාඩම් ගන්න තේරෙන්නේ නැහැ, ඒ වගේම ස්ට්‍රෙස් වෙලා තියෙන්නේ, මම මොනවද අන්තිම දවස් ටිකේ කළේ කියලා ඔහොම මැසේජ් දාලා තිබ්බා. මුලින්ම කියන්න ඕනේ ඇත්තටම මගේ ලොකු රිසල්ට් එකක් නැහැ. හැබැයි මම ඉන්න තැනින් ලොකු තැනකට ආවා කියලා මට කියන්න පුළුවන්. මොකද මම සබ්ජෙක්ට් 4ක් ෆේල් වෙන්න හිටපු කෙනෙක්. කොහොම හරි ඒ 4 සාමාන්‍යයෙන් W එකක්නේ. එතකොට පියවර දෙකක් ඉස්සරහට කියන්නේ C එකක්. ඒ කියන්නේ ක්‍රෙඩිට් පාස්. එතකොට සම්මාන C එකක් එනවා කියන ෆේල් වෙන වලට C එකට ආවේ අන්තිම සති දෙකේ වගේ වැඩ කළා. ඉතින් මං කියන්න තියෙන්නේ මේක ඕනම කෙනෙක්ට පුළුවන්. C එකේ ඉන්න මත්තම කෙනෙක් A එකට යන්න පුළුවන්, S එකේ B එකට යන්න පුළුවන්, B එකෙන් A එකට කොහොමත් පුළුවන්. එතකොට කරන්න තියෙන්නේ, මට කියන්න තියෙන්නේ ඉතින් පේපර්ස් කරලා නැත්තම් කාලේ ගන්න එපා. මොකද පේපර්ස් වල තියෙනවම ආපහු අහයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා ඔයාලගේ අච්චු පොත් තියෙනවා නම් ඒ අච්චු පොත් වල අදාළ නෝට්, ෂෝට් නෝට්ස් වෙන්න පුළුවන්. ඔයාලා ෂෝට් නෝට්ස් ගහලා නැත්තම් කාගෙන් හරි අහන්න නැත. YouTube එකේ තියෙනවා ෂෝට් නෝට්ස් ඕන තරම්. එහෙම නැත්තම් විතරක් ඔයා පැන්සලින් ඉරි ගහගෙන කියවගෙන යන්න. වෙලාව ඕන තරම් තියෙනවා. තව දවස් 11ක් කියන්නේ ඉතින් වෙලාව ඕන තරම් තියෙනවා. දවසකට පැය 16 17ක් විතර වැඩ කරන්න බෑ. අන්තිම දවස් ටිකනේ. ඒක අන්තිම දවස් ටික පොඩ්ඩක් කැප කරන්න මහන්සි වෙන්න. ඒ දවස්වල මට මතකයි මමත් ඒ වගේ ලොකු පැය ගාණක් වැඩ කරේ. පුදුම විදියට මානසික, මොකද අඩු ගාණ මේ 20 ගාණන් 30 ගාණන් ලකුණු තිබ්බේ විභාගෙට මාසයක් තියෙද්දි. එතකොට මේ ඒකත් එක මානසිකව වැතිලා කොහොම හරි මම කරේ අච්චුපොත් කියවපු එක, හයිලයිට් කරපු එක, සහ මට වෙලාවක් තිබ්බ මොඩියුල් පේපර්ස් කරන්න. මලක පොත තිබ්බ බස්නාහිර පළාතේ මෙහෙම කියනවා. එතකොට එක පළාත් පේපර්ස් වල දාලා පොත් තිබ්බා. එතකොට විද්‍යාව ගත්තොත් විද්‍යාව තමයි මට අඩුම ලකුණු තිබ්බේ. එතකොට විද්‍යාව ගත්තොත් CK YouTube channel එක වීඩියෝස් බලලා පොඩ දාගත්තා. ඒ වගේම මොඩියුල් පේපර්ස් කරා. දන්නේ නැති දේවල් වෙනම පොතක, මේ වගේ CR පොතක මේ නමලා කොලයක් නමලා දෙකට බෙදලා ඒක එකතු කරලා මෙහෙම කරුණු ලියනවා. ඊට පස්සේ විද්‍යාවට ඒක තමයි කරේ, ඉතිහාසය වලටත් ඒක. එතකොට අර පාඩම් කරන්න ගොඩක් තියෙන විෂයන් වල ඒ වගේ දේවල් තමයි කරේ. එතකොට අච්චුපොත් පුළුවන් තරම් කියවන්න. එකම දේ ආයෙ පොඩ්ඩක් බලන්න. දැන් අද ඔයා පාඩම් කරපු දේ අද උදේ පාඩම් කරා කියමුකෝ. එතකොට හවස් වෙද්දි පොඩ්ඩක් සමරි එකක් ඔළුවෙන් හදාගන්න. එහෙම නැත්නම් සමරි එකක් වෙනම කොලයක ලියලා හදාගන්න. මොකද සමරි එකෙන් තමයි ඔක්කොම දේවල් ඔළුවට මතක් වෙන්නේ. ඒ වගේම අතන මේ කරන්න අමාරු වැඩක්. හැබැයි කොහොම හරි කාගෙන කරන්න වෙනවා. අන්තිම දවස් 11නේ. ඊට පස්සේ ඔයාලා නිදහස ඉන්න පුළුවන්. කොහොම හරි කාගෙන කරන්න. තව ගණන් නම් මම අතනම කොට දාගත්තේ අපේ සර් කෙනෙක් හිටියා. එයා ෂෝට් නෝට්ස් අනම්මනම් ගොඩක් තිබ්බ. දැන් නම් ඒව නැහැ මම ළඟද අවුරුදු ගාණක් විතර කලින්, අවුරුදු 5කට විතර කලින් 2021 ඕ ලෙවල් ලිව්වේ. ඉතින් ගණන් සර්ගේ ෂෝට් නෝට්ස් ඒ වගේම ගණන් හැදීමේ ක්‍රම ඒවා ඔක්කොම කියලා දුන්නා. ඉතින් ඒවා පාඩම් කරන්න තමයි මම ගියේ. දසාංශ වෙන විරත්න සර්. එයාට දැන් නම් බැහැ කාලේ මදි. ගණන් ඔයාලා පුළුවන් තරම් කරන්න ඕන පේපර්ස්. මොකද ගණන් වල මම මතකයි එකම දේ අර රටාවක් විදියට ප්‍රශ්න වෙනස් කර එන්නේ. ඒක පුළුවන් අර මට මතක නැහැ. දැන් ජ්‍යාමිතික කොටස් තියෙනවා ගොඩක්. ඒව ටික බලාගෙන මම ඒව අත්‍තරම ඔක්කොම පාඩම් කරන් ගියෙත් නැහැ. මොකද ජ්‍යාමිතික කොටස් මම කැමති නැහැ. කොහොම හරි අර ලකුණු වැඩියෙන් ගන්න පුළුවන්. ඒවා ප්‍රස්තාවයට ලකුණු ගන්න වැඩියෙන් ගන්න පුළුවන්. නිර්මාණ වලින් ලකුණු වැඩියෙන් ගන්න පුළුවන්. ඒ වගේ අර ලකුණු වැඩියෙන් ගන්න පුළුවන් ඒවට ගොඩක් ફોකස් කරන්න. එතකොට ලකුණු වැඩි කර ගන්න පුළුවන්. අර වගේ චූටි දේවල් වලට ફોකස් කරලා ලකුණු නිකම්ම අඩු වෙනවා. එතකොට වැඩි ලකුණු ඒවට ફોකස් කරන්නේ නැති වුණාම අඩු වෙනවා ලකුණු. ගණන් වලට ඕක තමයි පේපර්ස් කරන්න පුළුවන් තරම්. ඒ වගේම ෆාස්ට් පේපර්ස්, මොඩියුල් පේපර්ස් දෙකම පුළුවන් තරම් කරන්න. ඒ වගේම ඉංග්‍රීසි කොට දාගත්තෙත් තනිකර පේපර්ස් කරලා. ඉංග්‍රීසි වලින් නම් ආය කටපාඩම් ගන්න දෙයක් නැහැ. පේපර්ස්
කරලම තමයි හුරු වෙන්න ඕනේ. ඒකත් අර හැමදාම අහනා වගේ ප්‍රිපොසිෂන් මොන හරි ඔය වගේ හැමදාම අහන කොටක් තියෙනවා. ඒ වගේ ඒවා පොඩ්ඩක් මේ බලාගෙන යන්න. ඒ වගේම රචනාලිය ඇති පොඩ්ඩක් ටෙන්සස් 12 ඉගෙනගෙන යන්න. ඒ වගේම ඉංග්‍රීසි නම් පුළුවන් තරම් පේපර්ස් කරන්න. මං කියන්නේ මේ කාලේ හොඳටම ඇති ඔයාලා බෙදාගෙන කරන්න. දවස් 11ක් කියන්නේ දවසකට සබ්ජෙක්ට් 3-4ක් කරන්න. එතකොට පැය 16ක් කියන්නේ එක සබ්ජෙක්ට් එකකට පැය 4ක් වගේ දාලා කරන්න. ඒක ඉක්මනට කරගෙන යන්න. ඉක්මනට කියන ඕනාට වඩා ඉක්මනට නෙමෙයි සාමාන්‍යයෙන් කරගෙන යන්න. ඒ වගේම කොහොම හරි මෙතනදී තියෙන්න ඕන ප්‍රධාන සබ්ජෙක්ට් 6ට පොඩ්ඩක් වැඩි අවධානයක් දෙන්න. මොකද කාණ්ඩ විෂයන් කියන්නේ වල තෝරගත්තේ පිළිවෙලකට විද්‍යාව ගණන් ඉතිහාසය යන්නේ වගේ අමාරු විෂයන් පොඩ්ඩක් වැඩි අවධානයක් දෙන්න. තව එකක් තමයි තමන්ට ලේසි කියලා හිතන විෂයක් තියෙනවා. ලකුණු තියෙනවා සාමාන්‍ය 80 ගණන් 90 ගණන් 70 ගණන් ඔහොම තියෙනවා. ඒවටම අවධානය දෙන්න නැතුව අර ලකුණු අඩු ඒවට 20 ගණන් 30 ගණන් අන්න ඒ වගේ 40 ගණන් 50 ගණන් ඔය වගේ තියෙන සබ්ජෙක්ට් පොඩ්ඩක් වැඩියෙන් අවධානය දෙන්න. දැන් මම කරේ එහෙම. හැබැයි මේ අන්තිම මේ අර 70 ගණන් 80 ගණන් තියෙනවා අතාරින්නත් එපා. ඒවත් බලාගෙන යන්න. වැඩි අවධානයක් දෙන්න ලකුණු අඩු විෂයන් වලට. ඔයා පොඩ්ඩක් උනන්දු වෙලා සර්ලගෙන් අහලා මොනවද සර් වැඩියෙන් ලකුණු ගන්න පුළුවන් ක්‍රම මොන වගේ පාඩම් වලද වැඩියෙන් ලකුණු ගන්න පුළුවන් සහ ඔයා පේපර්ස් පාස් පේපර්ස් අරගෙන බලන්න වැඩියෙන්ම ලකුණු මොනවද අහලා තියෙන්නේ කියලා ඒ ටික පේපර් ඇනලයිස් කරලා බලන්න. අති අනිවාර්යෙන් කාලේ දවස් 11ක් තියෙනවා. ඉතින් පැය 16ක් දැන් ඔයාලට වැඩ කරන් යද්දි හිතෙන්න පුළුවන් මේ දැන් තව දවස් විභාගෙට 3යි තව දවස් 2යි. තව මෙච්චර කම් වෙලාවක් තියෙනවා පාඩම් කරන්න. මෙච්චර දේවල් ගොඩක් තියෙනවා පාඩම් කරන්න හිතන්න එපා. කරන්නේ මොනවද? ඒ කරන වැඩේ ඒ වෙලාවටම කරලා ඉවර කරලා දාන්න. ඉදිරුණා කියමුක හදිසි අපිට පාඩම ඒක නිකන් අර උඩින් කියවගෙන යන්න. මොකද ඒවා ආය ලොකුට බලන්න වෙලාවක් කාලයක් නැති හින්දා ඉක්මනට මේ බලාගෙන යන්න. මම නම් කරේ එහෙමයි. අර මිස් වෙච්ච පාඩම් ටික උඩින් බලාගෙන යනවා. එතකොට චූටි හරි ලාවට මතකයක් ඔළුවෙන් එනවා. එතකොට අපිට විභාගෙට ගිහිල්ලා ඒ චූටි ලාවට මතකෙන් ගේමක් ගහන්න පුළුවන්. එතකොට ලකුණු 3-4ක් වැඩි වෙනවනේ. අර ඒක බැලුවේ නැත්තම් ලකුණු 3-4ක් නිකම්ම මිස් වෙනවා. එහෙනම් පොඩ්ඩක් අර මිස් වෙච්ච පාඩම් ටික උඩින් බලාගෙන යන්න. ගොඩක් ඉතින් දැන් අද පාඩම් කරලා පොඩ්ඩක් හෙට සමරි එකක් විදිහට බලාගෙන යන්න. ආයි මුල ඉඳන් ඔක්කොම බලාගෙන යන කාලයක් නැහැ. සමරි එකක් හදා ගන්න. එතකොට මේ ඒ කියන්නේ වාක්‍යයක් ගත්තොත් ඒ වාක්‍ය වචන 2-3ක් ලියන්න. එහෙම කරුණු දාලා. ඒතකොට ඔයාලා මතක වෙනවා මොකද්ද මේකෙන් මේ වචන 2-3ෙන් කියන්නේ කියලා. විශේෂයෙන්ම ඉතිහාසය වගේ සබ්ජෙක්ට් වල. එච්චරයි බුද්ධ ආගමක් තියෙන්නේ ඒ විදියට. එතකොට කාණ්ඩ විෂයන් ඔයාලා පොඩ්ඩක් බැලන්ස් කරගන්න. කාණ්ඩ විෂයන් එක එකනා කරන අනු වෙනස්. භූගෝලය සෞඛ්‍ය පුරවැසිය ඔහොමනේ තියෙන්නේ. ඒවත් සාමාන්‍ය පාඩම් කරන්න තියෙන විෂයන්. ඒවත් අර වගේම කරන්න. ප්‍රධාන විෂයන් හරි පොඩ්ඩක් වැඩිපුර අවධානය දෙන්න. එතකොට ගණන් ඉංග්‍රීසි විද්‍යාව ඉතිහාසය වගේ ප්‍රධාන සබ්ජෙක්ට් 6ට වැඩි අවධානයක් දෙන්න. සිංහල ගත්තොත් සිංහල දැන් ඔයා පාඩම් කළ නැති වෙති ගුත්තිල කවි තියෙනවා. ඒවා පාඩම් කරන කාලයක් නෑ දැන්. පුළුවන් තරම් අර විචාර වලින් කොට දා ගන්න පුළුවන්. තව සිංහල ඕලෙව සිංහල මම මතක නැහැ මොනවද තිබ්බ කියලා කොහොමද විචාර තිබ්බා. රචනා වලින් ප්‍රශ්න කොට දා ගන්න පුළුවන්. සාරාංශ කරණයෙන් අවබෝධයෙන් අන්න ඒ වගේ වැඩි ලකුණු වලින් මේ ප්‍රශ්න කොට දා ගන්න පුළුවන්. කොහොම හරි මට කියන්න තියෙන අන්තිමට ඒ සබ්ජෙක්ට් ටික වැඩි ලකුණු මොනවද වැඩිපුර ලකුණු ගන්න පුළුවන් පාඩම් මොනවද ඒ පාඩම් කරගන්න. හැමදාම හැම අවුරුද්දෙම වගේ අහන පාඩම් තියෙනවා. ඒව මොනවද ඒවත් පාඩම් කරගන්න. එච්චරයි. වැඩි හිතන්න එපා. පුළුවන් විදියට කරගෙන යන්න. එක දවසක්වත් කාලේ නාස්ති කරන්න එපා. පුළුවන් තරම් ගමන් බිමන් වියදම් අඩු කරන්න. එතකොට ඇඩ්මිෂන් ආවොත් ඒවට අදාළ දේවල් කරන්න අනිවාර්යෙන්ම කරන්න. සහ විභාගෙට කලින් දවසේ ID පෑන් පතලේ ඔක්කොම හරිද කියලා අරගෙන යන්න. හරිම පහසුවෙන් පාඩම් කරගෙන යන්න. ගොඩක් ස්ට්‍රෙස් වෙන්න එපා. විභාගය කියන්නේ විභාගයක්. ඒක අපි මුහුණ දෙන්නේ ජීවිතේ එක් අඩවීමක්. ඒ හින්දා පොඩ්ඩක් පහසුවෙන් වැඩි හිතන්න නැතුව පාඩම් කරගෙන යන්න. ආසාවෙන් බලෙන් ආසාවෙන් පාඩම් කරන්න. එතකොට පුළුවන් අනිවාර්යෙන්ම. එහෙනම් good luck හැමෝටම හොඳට කරන්න කියලා මම විශ් කරනවා. අනිවාර්යෙන් මට පුළුවන්. දවස් 11ක් තියෙනවා. අනිවාර්යෙන් පුළුවන්. මේ වීඩියෝ එක බලද්දි දවස් 5ක් 3ක් තිබ්බ කමන්නේ ඒත් පුළුවන්. එහෙනම් bye.